2026 අලුත් අවුරුද්දත් ලැබුවා. සුබම සුබ නවසරක් කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. හොඳයි එහෙනම් මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට මම තෝරගත්තේ VLAN. VLAN ගැන ඔකට කියලා දෙන්න තමයි හිතාගත්තේ මේ අවුරුද්දේ පළවෙනියටම. හොඳයි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම මේ VLAN කියන්නේ මොකක්ද කියලා. VLAN කියලා කියන්නේ Virtual Local Area Network. Why VLAN is used? VLANs are used to improve network security, reduce broadcast traffic, and make network management easier. They are commonly used to separate departments such as office, HR, and IT with an organization. ඒ කියන්නේ දැන් අපි ගමු මේ packet trace activity කරා බලමු අපි මේ VLAN කියන්නේ මොකක්ද කියලා. හොඳයි. ඔකට දැන් පේනවා ඇති මම මෙතන මේ විදිහට මේ box හතරක් දාලා තියෙනවා. මේ box හතරේ බලන්න හොඳට මේක IT department එක කියලා මම කියන්නේ IT department කියලා මේක මම මාක් කරලා තියෙනවා. මේක මාක් කරලා තියෙනවා financial department එක විදියට. එතන මෙතන මම වෙනම department එකක් දාලා තියෙනවා new tech කියලා. මෙතන දාලා තියෙනවා මම check කියලා. කියන්නේ මේවා වෙන වෙනම ඒ කියන්නේ separately වෙනම departments හතරක් කියලා කට්ටිය හිතන්නකෝ. දැන් අපි සාමාන්‍යයෙන් VLAN use කරපු හින්දා තමයි අපිට මේ විදියට හදන්න පුළුවන් උනේ. ඒ කියන්නේ මේ එක switch එකක් use කරලා. එහෙම නැත්නම් අපිට මේ router එකට මෙහෙම තමයි කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් හිතන්න දැන් මේ router එක තියෙනවා. මෙතන router එකට දැන් අපි මෙතන එක switch එකක් ඉන්නේ මේ departments අතර separate කරලා තියෙන්නේ. ඒ වුණාට අපි VLANs use නොකර කරොත් එහෙම අපිට මේ විදියට switches හතරක් ගන්න වෙනවා මේ departments වල. මේ departments වලට අපිට switches හතරක් ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ area එක IT කියලා දාන්න, මේ area එක HR, එහෙම නැත්නම් මේ area එක financial, මේ area එක check අපිට ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වුණාට අපි මේ VLAN කියන එක use කරපු හින්දා තමයි මේ VLAN කියන method එක use කරපු හින්දා තමයි අපිට මේ විදිහට එක switch එකකින් මේ විදිහට separately VLAN use කරන්න පුළුවන්. එහෙනම් අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් VLAN කියලා කියන්නේ එක physical switch එකක් තිබ්බත්. ඒ කියන්නේ මෙතන එක physical switch එකක් තිබ්බත් අපිට network එක logical විදිහට හදා ගන්න පුළුවන් වෙනම separate කරලා කිසිම ඒ කියන්නේ ඇත්තම ලොකු අපහසුතාවයක් නැහැ. මේ විදිහට කරාම ලේසි එක switch එකයි use වෙන්නේ. ඒ වගේම එක switch එකකින් මේ විදිහට පිළිවෙලට VLANs හතරක් මේ විදිහට හැදිලා තියෙනවා. දැන් මේ වීඩියෝ එකම VLANs හතරක් අපිට එහෙම නැත්නම් VLANs කිහිපයක් use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතනදී මේ router එකට sub interface කියන method එක use කරලා තියෙනවා. ඒ හරහා තමයි මේ විදිහට මම communicate කරන්න මෙතන හදලා තියෙන්නේ. අපි ඒක sub interface මේ විදිහට VLAN හදන්නේ කොහොමද? ඒ හැමදේම අපි ඉස්සරහට ඒ කියන්නේ ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මම මේ වීඩියෝ එකේදී කරන්න යන්නේ VLAN කියන්නේ මොකක්ද කියලා ඔකට්ටිය සරලවම පැහැදිලි කරලා දෙන්න. එතකොට දැන් අපි example එකක් විදිහට ගත්තොත් මේ VLAN එක IT VLAN එක. මේක financial VLAN එක. මේක new tech VLAN එක. මේක check VLAN එක. ඔකට්ටිය හිතාගන්නේ VLAN කියලා කියන්නේ ඉස්සෙල්ලාම අපි VLAN කියලා කියන්නේ virtual local area network. හරිද? ඊට පස්සේ එක physical switch එකක් තිබ්බත් අපිට ඒ කියන්නේ එක physical විදිහට තියෙන එකක් කියන්නේ එක physical switch එකක් මෙතන තියෙන්නේ. අපි ඒකෙන් logical විදිහට අපි මේ විදිහට network එක නිකන් ඒ කියන්නේ separate කරනවා. ඊට පස්සේ combine කරලා ඒ network එක අතර communicate කරනවා. එක switch එකක් use කරලා. ඒතකොට කට්ටියට ඒක මම හිතනවා සරලව තේරෙන්නේ නැති කියලා. එතකොට අපි ගමු PDF එක advantages of VLAN improves network security. අනිවාර්යයෙන්ම මේකේදී network security ගොඩාක්ම improves වෙනවා. ඒ කියන්නේ මේ network එක ගොඩාක් secure network එකක් වෙනවා. ඒ කියන්නේ අම්තාක් දුරට secure network එකක් වෙනවා. ඒ වගේම තමයි reduce unnecessary broadcast traffic. ඇත්තටම අන්න ඒ කියන්නේ අපිට අනවශ්‍ය packets අරමුව ඒ කියන්නේ අපිට මේ network එකේ communicate කරද්දී අනවශ්‍ය දේවල් ඒ වගේම අනවශ්‍ය traffic එක ගොඩාක් අඩු වෙනවා මේ විදිහට VLANs use කරලා අපි මේ විදිහට network එක කරාම. ඊට පස්සේ improves network performance. අතරම මේ network එකේ performance එක වැඩි වෙනවා කියලා ඔයාලට මේ විදිහට බලවුවම තේරෙනවා. ඒ කියන්නේ එක switch එකක තියෙන්නේ ඒ වගේම එක switch එක අපි separate කරලා VLANs වෙනම හදලා තියෙනවා. එතකොට මේ network එක ගොඩක් speed වෙනවා වගේම මේ network එක ඇත්තටම මේ performance එක වැඩි වෙනවා. ඊට පස්සේ helps organize network device efficiently. ඇත්තටම අපිට يعني කාර්යක්ෂම විදිහට මේ network එක ගොඩක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී අපිට සාමාන්‍ය normal විදිහට network එකක් හදනවට වඩා මේ විදිහට හදවුවොත් අපිට ගොඩක් ලාභදායී. ඒ කියන්නේ එක switch එකයි use වෙන්නේ. ඒ වගේම පිළිවෙලයි අපිට ඒ වගේම මේ network එක manage කරද්දි balance කරලා දුන්නොත් පොඩ්ඩක් ඇත්තටම ලේසි. ඊට පස්සේ බලමු types of VLAN. default VLAN. මේ default VLAN එක කියලා කියන්නේ VLAN 1. ඔය කට්ටිය මේවා මොනවද කරන විදිය ගැන හිතන්න යන්න එපා ඉස්සෙල්ලා. මේක ඔලුවට දාගන්න සරලව. default VLAN කියලා කියන්නේ අනිවාර්යයෙන්ම VLAN 1. ඊට පස්සේ data VLAN කියලා type එකක් තියෙනවා. ඊට පස්සේ management VLAN කියලා type එකක් තියෙනවා. ඊට පස්සේ native VLAN කියලා type එකක් තියෙනවා.
එතකොට මේවා තමයි මේ VLANs වල type. එතකොට මේ තමයි advantages. එතකොට මෙතන තියෙන්නේ අපි අයියේ VLAN එක use කරන්න කියලා. හොඳයි. එහෙනම් මම හිතනවා ඔකට මේක සරලවම තේරෙන්න ඇති කියලා. හරි. අපි එහෙනම් මේ packet trace activity එකෙන් බලමු චුට්ටක් VLAN එකේ කොහොමද data communicate වෙන්නේ අපි VLAN එකක් කොහොමද බලන්නේ switches මේ switch එක කියලා බලමු. හොඳයි. මෙතන networks කිහිපයක් තියෙනවා. මේක network එක මේ විදිහට මෙතන networks තියෙනවා. අපි මේ network එක හරහා බලමු මේ VLAN එකක් කොහොමද මේවා කරන්නේ communicate කරන්නේ VLAN එක communicate වෙන විදිහ අපි පොඩ්ඩක් මේ VLAN එක use කරලා බලමු. හොඳයි එහෙනම් අපි මේ router එකෙන් පටන් ගමු VLAN ගැන මේ activity එකෙන් මේ router එකෙන් පටන් ගමු මේ VLANs 4 ගැන මේ VLANs ටික හැදුවේ කොහොමද ඒ විදිය ගැන මේකෙන් බලමු. හදින විදිය ගැන මම මෙතනින් කියලා දෙන්නම් මේක කොහොමද step by step යන්නේ මුලින්ම කොහොමද පටන් ගන්නෙ මේකේ communicate වෙන විදිහ තමයි මම මෙතනින් කියලා දෙන්නේ. sub interface කරන විදිය මේ VLANs හදන විදිය ඒ වගේම inter VLAN කියලා මේ වෙනම VLANs වර්ගයක් තියෙනවා ඒක හදන විදිය මම වෙනම step by step මේ වෙනම videos වලින් මම ගේනවා. හොඳයි. ඉස්සෙල්ලා මේ router එකේ මම මෙතනින් පටන් ගත්තොත් මේකේ sub interface මම කඩලා තියෙනවා. ඔකට දැන් මම මෙතන මේ ක්ලික් කරාම මේ පේනවා. මම මේක command line එකට ගිහලා පෙන්නන්නම්. හොඳයි. මම මෙතන use කරලා තියෙන්නේ gigabit ethernet 000 port එක. මෙතන use කරලා තිනවා 00 port එක. එතකොට මේ 00 port එක ඔකටට පේනවද? මෙතනින් එහාට තියෙන IP address එක. හරිද? මෙතනින් එහාට තියෙන IP address එක. ඊට මෙහා කොටස බලන්න. මේ මෙතනට එනකම් තියෙන 00 port එක. මේ 0 port එකේ පේන පළවෙනිම 0.10. මේ මෙතන මේ 1 කියලා තියෙන මේ 192 කියලා තියෙන IP address. මේ ඊළඟ එකෙත් 192 පටන් ගන්න IP address එකෙන්. ඊට මෙහා ඒතකොට දැන් මෙතන ගත්තොත් මෙතන තියෙනවා 000.10 මෙතන තියෙනවා 000.20 මෙතන තියෙනවා 000.30 මෙතන තියෙනවා 000.40 කියලා. එතකොට දැන් මෙතන අතන මේ VLANs වලත් මෙතන මේක 10 VLAN එක මේක 20 මේක 30 මේක 40. එතකොට අපි මෙතන router එකෙත් මේ එකම එක port එකකින් දැන් මෙතන router එකෙත් අපි මේ විදිහට cable මෙහෙම මෙතනින් එක cable එකයි මෙතනින් එක cable එකයි මෙතනින් එක cable එකයි ඒ විදිහට අපි මෙතන මේ cable හතරක් කරගෙන නැහැ. මේකත් එකම cable එක හරහා තමයි මේ VLANs වලට communicate කරන්නේ. ඒ හින්දා මේ අපි use කරන්නේ එක cable එකයි. එනවාට මේ cable එක අපි වෙනම lines හදා ගන්නවා හතරක්. වෙනම lines මේ එකම cable එකේ lines හතරක් හදාගෙන ඒ කියන්නේ මේ VLANs වලට බෙදලා මෙතනින් දැම්ම router එකේ දැම්ම බෙදීගෙන තමයි යන්නේ. මෙතන මේ හිතන්න මෙතන එක line එකක් තියෙනවා කියලා මෙහෙම ගිහලා 10 එක line එක. මෙහෙම 20 line එක. එතකොට 20 එකට මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ ඊළඟ 30 line එකේ 30 line එක මේකට connect වෙනවා. 40 line එක connect වෙන්නේ කෙලින්ම මේකට. මේ 40 VLAN එකට. එතකොට දැන් මෙතන මම sub interface මෙතන VLANs හතරක් හදන හින්දා මම මෙතන sub interface හතරක් කඩාගත්තා. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක සරලව තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි බලමු VLANs කීයක් තියෙනවද කියලා. දැන් මෙතන අපි මම මේ හදලා තියෙන මෙතන physically ඔකට පේනවා 1 2 3 4 කියලා. අපි ඒකේ switch එකේ අපි use කරලා බලමු. හොඳයි. මේ තියෙන මෙතන දැන් මෙතන 1 default මම මෙතනට මෙතන තියෙන 10 VLAN number 10 එක. මේ තියෙන VLAN 1 එක default VLAN එක. මම අර කලින් කිව්වේ VLANs type වල VLAN 1 එක තමයි default VLAN එක. මෙතන තියෙනවා VLAN 10. VLAN 10 එකේ නම තමයි IT VLAN එක. status එක මේ කියන්නේ VLAN එක active වෙලා තින්නේ. මේ VLAN 1 එකට අදාළ port තමයි මේ fast ethernet 01 එක fast ethernet 02 එකයි. අපි ඒකත් වෙනමම එක VLAN එකකට port කීයක් මේ add ඒ කියන්නේ port කීයක් අදාළ වෙනවද ඒ port කොහොමද අපි assign කරන්නේ ඒවත් තියෙනවා මේ VLAN එක හදද්දි මම ඒවා හැම එකම ඉස්සරහට කියලා දෙනවා. ඒ කියන්නේ වෙනම වීඩියෝ එකකින් මම ඒවා ගේනවා. ඊට මෙතන තියෙනවා VLAN 20. VLAN 20 එකේ නම තමයි financial එක. ඒකට assign කරලා තියෙනවා 03 එකයි 04 port එකයි මේකට assign කරලා තියෙනවා. හොඳයි. එතකොට මෙතන තියෙනවා VLAN 30 එක. 30 එක new tech එක තමයි නම VLAN 30 එකේ. ඒකටත් අපි මේ මම 05 එක 06 එකයි assign කරලා තියෙනවා. හොඳයි. අන්තිම VLAN එක තමයි VLAN 40. ඒකේ නම තමයි check එක. මම ඒකටත් assign කරලා තියෙනවා fast ethernet 07 එකයි 08 එකයි. හොඳයි මම එතකොට හිතනවා ඔකට මේක තේරෙන්නද කියලා. මේ 10 එකට මේ port ටික 20 එකට මේ port ටික 30 එකට මේ port ටික 40 එකට මේ port ටික. හොඳයි. ඊට මේ මෙතන VLAN එකේ නමත් එක්කම පෙන්නනවා. මේවා හදන්න විදිය බලමු අපි ඉස්සරහට වීඩියෝස් වලදී. හොඳයි. ඒ වගේම තමයි
දැන් මෙතනින් තමා අපි මෙතන මේ රවුටර් එකේ ගිගාබිට් ඊතර්නෙට් 000 පෝට් එක අපි මෙතන අරගෙන තියෙන සබ් ඉන්ටර්ෆේස් කරලා තමා මේ ස්විච් එක අරන් තියෙන්නේ. يعني ඉන්ටර්ෆේස් වෙනම කඩලා තමා අරන් තියෙන්නේ මේ VLANs වලට. ඒ වගේම තමා දැන් මේ මෙතන තියෙන මේ තියෙන කේබල් දෙක මේ මෙතනත් කේබල් දෙක මේ කේබල් 8ම මේවා තමා VLANs වල කේබල්ස්. ඒ කියන්නේ මේ හැම පෝට් එකම VLANs වලට දාලා පෝට් එක. එතකොට අපි දැන් මෙතන ස්විච් එකේ ගත්තොත් එහෙම මේ පෝට් එක දැන් මේ අපේ රවුටර් එකට කනෙක්ට් වෙන පෝට් එක තමයි මේ තියෙන 01 පෝට් එක. එතකොට මේ 01 පෝට් එක තමයි ට්‍රංක් පෝට් එක. ඒ කියන්නේ මේ හැම මේ VLAN එකකින්ම ට්‍රංක් වෙන්නේ. මේක යන්නේ ඉස්සෙල්ලා දැන් හිතන්න අපි මේ PC එකකින් ඉඳන් මේ PC එකට අපි කමියුනිකේට් කරනවා නම් මෙහෙම ගිහිල්ලා මේ ස්විච් එකෙන් කෙලින්ම මේකට එන්නේ නැහැ. අපි මේක යවන්නේ මෙහෙම ඇවිල්ලා රවුටරේ ඉඳන් ආය පාරක් රවුටරේ හරහා තමයි මේකට යන්නේ. ඒ කියන්නේ මෙතන මෙසේජ් එකක් આવුත් මෙහෙම ස්විච් එකට එනවා. ස්විච් එකෙන් රවුටරේට එනවා. රවුටර් එකෙන් මොකද නෙට්වර්ක් එක කියලා බලනවා. ඊට පස්සේ මෙතනට එනවා. ස්විච් එකෙන් අදාළ VLAN එකට යනවා. අන්න එහෙම තමයි වෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ ස්විච් එකේ ට්‍රංක් පෝට් එකක් තියෙනවා. එතකොට අපි ට්‍රංක් පෝට් එක මම දැන් මෙතන assign කරලා තින්නේ. මෙන්න මෙතන තියෙන fast gigabit ethernet 01. ඒ කියන්නේ ස්විච් එකේ 01 පෝට් එක තමයි ට්‍රංක් පෝට් එක. හොඳයි. මම මේක ඔකටට කියලා දෙන්නම් පෙන්වන්නම් මේ සිමියුලේෂන් එක කරාම මේ විදිහට ට්‍රංක් පෝට් එකක් අපි assign කරන්න ඕනේ VLAN එකෙන් එළියට ඒ කියන්නේ අපේ රවුටර් එකට කනෙක්ට් වෙන පෝට් එක කරා ඒ කියන්නේ රවුටර් එකට ගිහිල්ලා තමයි VLANs වලට කමියුනිකේට් එක වෙන්නේ. ඒකත් මතක තියාගන්න හොඳින්ම. ඒක සරලයි ඇත්තටම. කවදාවත් මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම කමියුනිකේට් වෙන්නේ නැහැ. මේ PC එකෙන් ඉඳන් මේ PC එකට ඩිරෙක්ට් කමියුනිකේට් වෙන්නේ නැහැ ස්විච් එක කරා. අපිට මේ ස්විච් එකේදී බෑ. ඒක ඉන්ටර් VLANs වලදී පුළුවන්. ඉන්ටර් VLANs වලදී මේ ස්විච් එකට රවුටින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන යූස් කරනවා වෙනම ස්විච් එකක්. මේ තියෙන මේ 36 50 නැත්නම් 35 60 කියන ස්විච් එක යූස් කරලා අපිට ඉන්ටර් VLAN පුළුවන්. ඒක වෙනම ක්‍රමවේදයක්. දැන් අපි මෙතන normal VLAN හදද්දී ඉන්ටර් මේ VLANs අතර ඩිරෙක්ට් කමියුනිකේට් කරන්න බෑ මේ ස්විච් එකට. ඒකට අපි රවුටර් එක අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. එතකොට මේ ස්විච් එකේ අපි රවුටර් එකට යවන පෝට් එක තමයි ට්‍රංක් පෝට් එක කියලා අපි හඳුන්වන්නේ. හොඳයි මම හිතනවා ඔකට ඒක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අන්තිම වතාවට මම මේ විදිහට මෙතනින් පැකට් එකක් මේකට යන විදිහ ඔකටට සරලව පෙන්වන්නම් කොහොමද යන්නේ කියලා. හොඳයි. මේ 10.2 එකේ ඉඳන් අපි යමු 42 එකට පැකට් එකක්. සක්සස්ෆුල් වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට ගාන සක්සස්ෆුල් වුණා. මම මේක සිමියුලේෂන් එක කරා ඔකටට පෙන්වන්නම් කොහොමද යන්නේ කියලා. පැකට් එක හොඳට බලාගන්න මෙතන මේ පැකට් එක කොහොමද යන්නේ කියලා. මේ රෝස පාට පැකට් එක මම ප්ලේ කරනවා. ස්විච් එකට ආවා. ස්විච් එකෙන් PC එකට ගෙන රවුටර් එකට තමයි ගියේ කෙලින්ම. ඊට පස්සේ රවුටර් එකෙන් බලන්න මොකද නෙට්වර්ක් එක කියලා. ඕන් යවුවා ට්‍රංක් පෝට් එක කරා ස්විච් එකට දුන්නා. දැන් ස්විච් එකෙන් අදාළ PC එකට යනවා 40.2 එකට. හොඳයි. දැන් බලන්න 40.2 එකෙන් දැන් 10.2 එකට කොහොමද යන්නේ කියලා පැකට් එක. ස්විච් එකට ආවා. ස්විච් එකෙන් ඉඳන් රවුටර් එකට ගියා. රවුටර් එකෙන් මොකද නෙට්වර්ක් එක කියලා පැකට් එක බලවුවා. ඊට පස්සේ ස්විච් එකට යවුවා. ස්විච් එකෙන් අදාළ VLAN එකට ගියා. VLAN 10 එකකින් හින්දා 10 VLAN 10 එක පැත්තට 10 පෝට් එකෙන් 10.2 එකට ගියා. හොඳයි. සක්සස්ෆුල් වුණා. මම හිතනවා ඔකට මේක සරලවම තේරෙන්නේ නැති කියලා. එතකොට ආපර මතක් කරොත් VLAN කියලා කියන්නේ virtual local area network. එතකොට VLAN එකකින් අපි කරන්නේ එක physical ස්විච් එකක් තිබ්බත් අපි ඒක ලොජිකල් විදිහට වෙනම කඩලා වෙනම VLAN හදන්න පුළුවන් එක ස්විච් එකකින්. ඒ වගේම දැන් මෙතන මම රවුටර් එකෙත් අපි විදිහට මේ යවන්න ඕනේ සබ් ඉන්ටර්ෆේස් ගැන කිව්වා. සබ් ඉන්ටර්ෆේස් විදිහට මේක කියන්නේ ඉන්ටර්ෆේස් කඩලා තින්නේ කියලා කිව්වා. ඒ වගේම තමයි මේ VLANs වලින් එළියට අපි රවුටර් එකට යවද්දී මේ ස්විච් එකෙන් අපි රවුටර් එකට යවන පෝට් රවුටර් එක පැත්තට කේබල් කරලා තියෙන පෝට් එක කනෙක්ට් කරලා තියෙන පෝට් එක ට්‍රංක් පෝට් එක කියලා කිව්වා. ඒ වගේම තමයි මේ version එකේ කියන්නේ layer මේ layer එකේ තියෙන එක layer 2 එකේ ස්විච් එකකින් කවදාවත් ඉන්ටර් VLANs කරන්න බෑ. එතකොට අපි ඒකට රවුටර් එක හරහා තමයි මේ VLANs අතර කමියුනිකේට් කරන්නේ. ඒ වගේම තියෙනවා ඉන්ටර් VLANs කියලා වෙනම මෙතඩ් එකක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. ඒකත් කියලා දෙන්නම්. ඒකෙන්ද අපිට මේ රවුටර් එකක් ඕනේ මේ VLANs අතර ඒ කියන්නේ ඉන්ටර් VLAN කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ VLAN එක අතර අපිට මේ VLAN එක ඇතුලේ කිසිම බාහිර ස්විච් මේ රවුටර් එකක්වත් ස්විච් එකක්වත් කිසිම දෙයක් නැතුව මේ ස්විච් එකකින් අපිට මේ එක එක VLANs වලට කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ ඉන්ටර් VLAN මෙතඩ් එක. මේ මෙතඩ් එකේදී බෑ. හොඳයි එහෙනම් මම හිතනවා කට්ටිය VLAN ගැන තේරෙන්නේ නැති කියලා. මේත් එක්ක මේ VLANs එක්කම සම්බන්ධව තියෙන අනිත් වීඩියෝස් මම ඉස්සරහට ගේනවා. ඒ වීඩියෝස් වෙනම ස්ටෙප් බයි ස්ටෙප් සරලව ගේනවා. හොඳයි එහෙනම් එතකොට ඒව ගැන කට්ටියට ඉගෙන ගන්න පුළුවන් ඒ ටික ගැන.
මගේ channel එකේදී මම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් එනවා. අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක රැඳෙන්න ඉන්න ඕන නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝස් ඔය කට්ටියගේ IT field එකේ network field එකේ ඉන්න යාළුවන්ට දැනගන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා නම් ඒ කට්ටියටත් මේකෙන් දෙක ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න, like කරන්න. හොඳයි එහෙනම් ඊළඟ වීඩියෝස් වලදී අපි ආයෙත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.